යුද්ධය 2009 ඉවරුණාට පස්සේ හැම ගෙදරකම මියගිය රණවිරුවන් වෙනුවෙන් පොල් තෙල් පහනක් පත්තු කරමින් අපි රණවිරුවන් සමරුවා. දුරේ අය එහෙම කරද්දී අපි මොකද්ද කරන්නේ දකුණේ? විරුවන් සමරනවායි කියලා කරන්නේ මොකද්ද? ඒ විරුවන්ගේ අතෙන් ඝාතනය වුණේ කවුද? අපේම දරුවෝනේ. ඇමතුමා විරුවන් අතින් ඝාතනය වුණේ සස්ත්‍රවාදීන්. රසවාදීන් විතරද ඝාතනය වුණේ? ඉතින් ඇමතුමා කියනවාද වෙනත් අයත් ඝාතනය වුණා කියලා කියනවා? පැහැදිලිවම යුද්ධයක කොහමද එහෙම ඝාතනය වෙන්නේ? 88 කැරැල්ලේ දීපු ඝාතනය වුණ ඔක්කොම ජේවිපි රසවාදී. ඒගොල්ලන්ගෙන් විජේවීර මහත්තයායි ප්‍රභාකරන් මහත්තයාගේ කරපු වෙනස්කම් කර කියන්න මට. කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී වගකීමෙන්ද ඔබතුමා කියන්නේ ශ්‍රී ලංකා හමුදාව අතින් LTT ත්‍රස්තවාදීන්ට අමතරව මරණ ශ්‍රී ලංකා හමුදාවේ ඉන්න ඕනම නිලධාරියෙක් පිළිගන්නවා යුද්ධයකදී අනිත් නැත්තම් මොකද යුද්ධේ ඔච්චර ප්‍රකාශය හරහා ඒ ජාත්‍යන්තරයෙන් එන චෝදනාවට සහයක් නේද ලැබෙන්නේ? tam denana tam denana dana tam dena 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 tam denana tam denana දේශය නිදහස් බිමක් කළා ජන හදවත් වල සනිටු වුණා නොනවති ලක්නව හම්බේරෑ දිවා හදවත ගැඹුරින් වෙහෙසුණා නොනවති ජීවිතේ සෑමදේ කැප කළා ණය කැති මේ තනා සෑමා තන තම් දෙන තම් දෙනන තම් දෙනන තන තම් දෙන තම් දෙනන තම් දෙනන තන තම් දෙන තම් දෙනන තම් දෙනන දිවාරයේ කැපවීලා නිතිනා රට හදනා හැඟුමෙන් බැතිනා සිත කය ශක්තිය දෙමිනා කැපවීලක් මව නමිනා නොනැවතී පෙරමුණේ සිටිනා දෙව්වමුන් ඔබ රකී සැමදා තනක තන ධාදින් දින්නා ධාදින් තනක තන ධාදින් දින්නා ධාදින් දින්නා නා 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 තැති කැවී දේශේ සනසාලා තේජමානී දේශමානී දීරවිරු කැලනාමිනා උදමු බැතිනා සැමදා හෙළමුර දෙව් දේවතා ජීවිතේ සෑමදේ කැප කළා ණය ගැති මේ දනා සෑමා නොනවති නොනවති නොනවති
මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික කෝප්‍රල් වසන්ත යූඩි මාවිල්ලාරු අමුණ මුදා ගැනීමේ මෙහෙයුමෙන් පස්සේ වාකරේ මුදා ගැනීමේ මෙහෙයුමේදී මගේ පාදය අහිමි වෙලා අද වෛද්‍ය හේතුන් මත විශ්‍රාම සිටිනවා. රණවිරුවන් 29000කුත් මේ රටට අහිමි වෙලා, ඒ වගේම 14000ක් අපි වගේ රණවිරුවෝ 14000ක් පමණ ආබාධිත වෙලා, රණවිරුවෙක් හැටියට ආබාධිත සෙබලෙක් හැටියට ඇත්තටම මම ගොඩක් පසුතැවෙනවා. ඒ මොකද මේ ලබාගත්තු නිදහස අද අපිට අහිමි වෙලා තියෙන බවක් තමයි රණවිරුවෙක් හැටියට මට පෙනෙන්නේ. ඒ නිසා තමයි අද අපිට මහපාරේ දුක් විඳින්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපගේ දිනාගත්තු දේශයේ අභිමානයවත් අද රණවිරු අභිමානයවත් අද අපිට රැක ගැනීමට නොහැකි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මම ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 වන ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් නිමල් සිරේ. මම 1995 රිවිරස එක මෙහෙයුමේදී නල්ලූරුවලදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙලා තමයි මගේ දකුණුවත් අහිමි වුණේ. ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන් බොහෝ පිරිසක් මේ භූමියේ මේ වෙනකොට වැළලීලා තියෙනවා. නමුත් අපිට මේ වෙනකොට ගැටලුවක් පවතිනවා. මේ වසර 30ක් පුරාවට පැවති යුද්ධයේ නිදහස භුක්ති විඳින මේ ජනතාවට අපිව දැන් අමතක වෙලාද කියන එක. මොකද අපයි අහිමි වූ රණවිරුවන් ඇතුළු මේ පවුල්වල ජනතාව තවත් බොහෝ පිරිසක් මේ රට තුල දැනටත් ජීවත් වෙනවා. මම හිතන්නේ තවත් වසර 30ක් 40ක් පුරාවට මේ පරපුර මේ භූමිය තුල ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ මතකය තමන්ගේ මේ හිත්වල රඳවා ගන්න ඕන් අමතක කරන්න එපා. මේ භූමියට බොහෝම කැපවීම කරපු රණවිරුවන් පිරිසක් වුන්. 2008 අප්‍රේල් 6 වෙනි දින මුලිතු ප්‍රදේශයේදී මගේ පාද දෙක අහිමි වුණා. දැන් පවතින තත්ත්වෙත් එක්ක බැලුවට පස්සේ රණවිරුවා අමතක වෙන විදිහේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට එහෙම බැලුවට පස්සේ අපි කරපු සේවයත් එක්ක අපිට දුකක් ඇති වෙන තත්ත්වයක් තියෙනවා ඒකම.